හෙට දිහාට අම්මලා ගෙදර යන්න ඕනේ. කොහේ යන්නද? රැස්වීම්. ඔහේ රැස්වීමට එන ඇමෙතුමල්ලා හිනස්සන්නද? මම හිනස්සන්න දෙයක් නෑ. දැන් උන්නාන්සෙලයි කවටයෝ. ඒක නොවේයි. රන් එතනක් කළා හැත්තන්න තේනවා. ඒක හොඳයි. හෙට දිහාටම යමුද? මේ මොකද මේ? එක සැරේටම. එතකොට හෙට තියෙන රැස්වීමට මොකද වෙන්නේ? ඒක යකාට ගියාවේ. දිව්‍ය ලෝකේ වුණත් හැමදාම ඉන්නකොට එපා වෙනවනේ. ඒ කිව්වේ රන් එතනගේ කිරිකොස් මාළුව පංකාදුයිනේ. කිරිකොස් මාළුව කටට ගිලත් දුන්නා. දැන්නේ මට තේරුණේ. කොහොමවත් යනවට වඩා ගෙදරට වෙලා බකන් වෙලාගෙන ඉන්න එක ඇඟට ගුණයි වගේ. දේවින් වහන්සේ බොහෝ කාලෙකින් දැක ගන්න බැරි වුණානේ. මං අද කාලයක් වෙන් කරගත්තෙම ඒ වෙනුවෙන්මයි. අනේ කොච්චර දෙයක්ද අන්දරේ? මමත් මේ අන්දරේ ගැන අද උදෙත් විමසුවා. හැබැයිටම මේ පරිවාර ශ්‍රීන්ට වෙන වැඩක් නැද්ද ඈ? වැඩක් නැද්ද? මේ පරිවාර ශ්‍රීන් ඔබ සමීපයටම වී හිඳීමෙන් වෙන්නේ ඔබේ තියෙන රූප සුන්දරත්වයක් නැති වෙන එක. අන්දරේ ආවොත් තමයි ඉතින් අපි හැමෝම hina වෙන්නේ. මම මේ කාලයක් තිස්සේ අහන්න හිතාගෙන හිටියේ අන්දරේ පෙළවහක් එහෙම කරගන්න කාලයත් හොඳයි නේද? හොඳයි නේද? මම මොකටද අකමැති වෙන්නේ දේවීන් වහන්සේ පෙළවහක් කරගන්න? ඒත් මේ අපේ ගෙදර මායි යන්නේ එකපයින් විරුද්ධ වෙන්නේ. අන්දරේ පෙළවහක් කරගත්ත විදිය අපි දන්නේ නෑනේ. මම ආසයි අන්දරේගේ හාමිනේව බැහැ දකින්න. නාහරි විකඩමක් බලන්න හොඳම අවස්ථාව හැමදාම නෑ, හැම තැනම නෑ. මොකද අන්දරේ අහස පොළොව ගැට ගහන්න වගේ කල්පනා කරන්නේ? මම මේ කල්පනා කරේ අපේ උන්දත් කැන්දන් ඉන්න බැරිකමක් නෑ. ඒත් මේ පොඩි පුරස්නයක් කරාට හිටලානේ. ඒ මොකක්ද අන්දරේ? මේ අපේ උන්දගේ කන පොඩ්ඩක් ඇහෙනවා අඩුයි. ඔබතුමිය ඔය ගානට කතා කරන කිසිම දෙයක් අපේ උන්දට ඇහෙන්නේ නැති වෙයි. ඒකත් එහෙමද? ඒත් ඉතින් එකම එක උපක්‍රමයක් නම් තියෙනවා. ඔබ
ඔබතුමී කතා කරනකොට ටිකක් උස්සඳින් කතා කරන්නයි තියෙන්නේ. ඒතකොට උන්දට ඇහෙනවන්. ආනේ ඇත්තම තමයි. අන්දරේම ඉන්න ඕන. මට මේව මතක් කරලා දෙන්න අම්මපා. ඕකෙනෙ කියන්නේ ගෑනුන්ගේ මොලේ රාජ්‍ය ගෙදර හිටියා මැටි ගෙදර හිටියා දෙකේම තියෙන්නේ මැටි තමයි. මොකක්ද අන්දරේ කිව්වේ? නෑ මම මේ කිව්වේ මේ රජමැදුරේ වහලේ උළු කොච්චරක් තියෙනවද කියලා මට ගනින්න හිතුණා. මේ ඒකද? මම හිතුවේ මගෙත් කන ඇහෙනව අඩුයි කියලා. හෙටම ඔබේ මායියව මෙහෙ එක්කරගෙන එනව නේද? හොඳයි නේද? මොකක්ද ඔබේ මායියාගේ නම කිව්වේ? මායියා? කිරියතරනේ දේවීන් වහන්සේ අහසත් කළු කරගෙන එනවා. රජතුමා මට තවත් රාජකාරියක් පවරන්න කලින් මම ගෙහුම් එඤ්ඤංකෝ. එහෙනම් සතා සර්පයාවත් කාපු බීපු තැන්වල වැඩිපුර රැඳෙන්නේ නෑනේ. අඹරන්නන් හොන්ට කුලියක් අද අපේ කිරියතනටත් ගමන් යන්න ඕන කිව්වා. ඔන්න එහෙනම් මම රජවාසලටම කැන්දගෙන යන්නම්කෝ. මන් දන්නේ නෑනේ කිරියතනෝ. ආද අමාවකයි කියලා. ඇයි බොලන්? අද මොන අමාවකද? ඕකනේ මම කියන්නේ. ගෑනුන්ගේ මොලේ පිලේ කියලා. මුලේ පිලේ? කෝකෝ මේ මිනිහාට දැන් සීවිකල් වේගෙන එනවත් දන්නේ නැහැ. උඹටනේ සීවිකල් වෙලා තියෙන්නේ. උඹ ඔස්ස දිකරගෙන ඉන්න නිසායි මම ඇහුවේ. දවස් 30ෙම ගෙට වැදීගෙන හිටියා. සීවිකල් වෙන එකත් අහන්නත් දෙයක්ද? මේ මොකද? එක සැරේට වඩන්න ගත්තේ. දීගාපු දවසේ ඉඳලා මම ඔහෙට තම්බ ඉන්න එක තමයි කරන්නේ. ඔහෙට ලැජ්ජයිද මගෙත් එක්ක පාරේ යන්න? තව දොහක් බලලා මම තනියම යනවා අම්මලා ගෙදර. හා නාඩයි දින්. හෙට දිහාට මම ඔබව ගමනක් යන්න ලෑස්ති කරගෙනයි ආවේ. කොහෙද අපි යන්නේ? ඔහෙව බලන්න කැමතියි කියලා දේවින් වහන්සේ රජවාසලට එක් කරගෙන ඉන්න කිව්වා. හැබැයි එක පරහක් තියෙනවා. මොකද්ද? දේවින් වහන්සේගේ කන ඇහෙනව අඩුයි. ඒ නිසා එතුමිය හිතන්නේ අනික් අයට ඇහෙන්නේ නෑ කියලා. ඒ අය කතා කරන්නේත් උස්සඳින්. ඒ වගේම තමයි දේවීන් වහන්සේ කතා කරන්නේත් උස්සඳින්. ඉතින් ඔහෙට කතා කරන්න පුළුවන් වෙයිද? හොඳයි. මම උස්සඳින් කතා කරන්නම්. හොඳයි. එහෙනම් උපරිම උස්සඳින් කතා කරලා පෙන්නහන්කෝ. මම හෙට යන්න කැමතියෝ. අවසරයි දේවිය. අන්දරගේ මායියයි ඇවිත් ඉන්නවා. ඔබතුමියෝ බැහැ දකින්න. ඇත්තද? දැන් කට හොඳට ලෑස්ති. හොඳයි නේද? දැන් එන්න කියාපන්. ඔන්න දේවීන් වහන්සේ ඔබතුමීගේ ඉල්ලීම මං ඉටු කරා. මට රජතුමා බැහැ දකින්න තියෙනවා. මම එහෙනම් යන්න. හොඳයි අන්දරේ. මම කිරියතනත් එක්ක කතා කරන්නම්. දැක්ක නේද මම කිව්වේ? කොයි දෙයියනේ? දැන් එතුමියට නොදෙවෙනි වෙන්න ඔහේ කතා කරන්න ඕනේ.
කිරියතන නේද? ඔව් ඔව්. මගේ නම කිරියතන. ඔසරිය ලස්සනයි. කොණ්ඩේටයි මලක් ගැහුවේ. කොණ්ඩ කූරක් තිබුණ නැතෝ. මේ ගෑනිත් එක්ක කතා කරලා මගේ උගුරත් රිදෙනවා. අන්දරේද මුතු කොට අරන් දුන්නේ. අන්දරේද මුතු කොට අරන් දුන්නේ. දරදෙයි. මට මේවා. දරදෙයි. මට මේවා. මොකක්ද මම මේ කාල කෝට්ටිය? මම හිතන්නේ අන්දරේගේ බිරිඳ දේවියගේ මුතුපොට හොරකම් කරලා. හොඳයි නේද? හොඳයි නේද? දේවිය කනගාටු වෙන්න එපා. අපි රජතුමාට මේ බව දන්වලා අන්දරේව දඬු කඳේ ගහමු. හොඳයි නේද? හොඳයි නේද? අනේ මට සමාවෙන්න දේවිය. නැහැ මගේ උගුර බැරන්ඩි වෙලා බං. ඔබ මොකටද සමා වෙන්නේ? ඔබතුමියට හොඳින් කන් ඇහෙනව නේද? ඔව් ඔව්. උඹටත් කිරියතනෝ හොඳින් කන් ඇහෙනව නේද? ඔව් ඔව්. එහෙනම් මේ වැඩේ තන්දරේගේ උඩර වැටියා. හොඳ පාඩමක් උන්දට උගන්වන්න. මොකද්ද මේ කාලගෝට්ටිය? කාලගෝට්ටිය ඇති කලේ මෙන්න මේ අන්දරේ. අන්දරේට මම හොඳ පාඩමක් උගන්වන්නම්. හොඳයි නේද? හොඳයි නේද?